ඔන්න අද ඩොංගල් එකක් ගෙනාවා. බලමු මේකේ විස්තර ටිකක්. ඔන්න මේකේ ස්පීඩ් එක තියෙනවා 150යි. Wi-Fi router එක. මේකේ මිල 3790ක් වුණා. අපි දැන් බලමු මේක ගලවලා ටිකක් කොහොමද සෙට් කරගන්නේ කියලා PC එකට. ඊට පස්සේ මම මේකේ උඩ තියෙන පියන ගලවලා අයින් කරගෙන දැන් SIM එක දාලා සෙට් කරගන්න තමයි යන්නේ. අපි හිමින් මේක ගලවලා SIM එක දාගෙන ඊට පස්සේ ආපහු අර පේන වහලා දැන් අපි බලමු PC එකට සෙට් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න දැන් මං හයි කරගත්තා. ඊට පස්සේ මෙතන පෙන්නනවා අපිට ලයිට් එකක් මේක වැඩ කරනවද කොහොමද කියලා. තාම නම් කනෙක්ට් වෙලා නැහැ වගේ රතු පාටින් බල්බ් එක පෙන්නනවා. අන්න දැන් හරි. දැන් කනෙක්ට් වුණා කියලා පෙන්නනවා නිල් පාටින්. ඊට පස්සේ අපි මෙන්න මෙතන පහළට ටාස්ක් බාර් එකට ගිහිල්ලා මේක කනෙක්ට් වෙලාද කියලා බලමු. ටිකක් දැන් නම් කනෙක්ට් වෙලා වගේ. බලමු අපි තව ටිකක්. මේක මාරම හොඳ ඇත්තටම ඩොංගල් එකක්. දැන් නම් කනෙක්ට් වෙලා කියලා මෙතන පෙන්නනවා. හැමෝම දාලා තිබුණා මේක හොඳ නෑ කියලා මේ ඩොංගල් එක. ඒ වුණාට මට නම් ඉතින් මාරම ස්පීඩ් එකක් දුන්නා මේ ඩොංගල් එකෙන්. YouTube එක ටිකක් අපි දාලා බලමු කොහොමද කියලා. අන්න දැක්කද කොහොමද ස්පීඩ් එක? YouTube එක ඇත්තටම ඉක්මනට ආවා. සිග්නල් නම් හොඳටම වැඩ කරනවා වගේ. අපේ පැත්තට සිග්නල් නෑ හැබැයි ඒ වුණාට සිග්නල් මට නම් මේ ඩොංගල් එකෙන් මාරම විදිහට වැඩ කරා. හැමෝම දාලා තිබුණා මේ ඩොංගල් එක හොඳ නෑ කියලා. ඒ වුණාට ඉතින් මට නම් මේ ඩොංගල් එක හොඳයි කියලා තමයි කියන්න ඕන. හොඳ නෑ කියපු අයට මේ චුට්ටක් බලන්න මං YouTube එකේ බැලුවා මේ ඩොංගල් එක හොඳ නෑ කියලා. ඒ වුණාට ඇත්තටම වීඩියෝ එකක් වුණත් දැම්මහම ඒ වීඩියෝ එක ඉක්මනින්ම පෙන්නනවා. ඒක ස්ලෝ වෙන්නේ නෑ. මට කලින් නම් ෆෝන් එකෙන් හොට්ස්පොට් දීලා වැඩ කරනකොට හරි ගියේ නෑ. දැන් වැඩ කරා.